වන්නි ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වයේද නොතකමින් යුද හමුදාවේ 57 හා 58 සේනාංක දෙකම කිලිනොච්චි හා පරන්තන් LTTE ඉලක්ක වෙත දැඩි ප්‍රහාර දියත් කළා. 57 වන සේනාංකය කිලිනොච්චි නගරයේ පළමු ආරක්ෂක බැම්මට පහර දුන්නා. 58 වන සේනාංකය පරන්තන් විසින් වූ ආරක්ෂක බැම්මට ප්‍රහාර දියත් කළා. සේනාංක දෙකම ස්ථාන කිහිපයකින්ම එම LTTE ආරක්ෂක බැමි බිඳහෙළමින් තම ආරක්ෂකවලු ඉදිරියට ගෙන යාමට සමත් වුණා. 572 වන බලසේනාව අක්‍රායන්කුලම් උතුරින් වූ කිලිනොච්චි නගරයේ ආරක්ෂක බැම්ම බිඳහෙළමින් LTTE රැඳී සිටි ගොඩනැගිලි කිහිපයක්ම අත්පත් කරගනු ලැබුවා. LTTE මෙම ආරක්ෂක බැම්ම ඉදිකර ඇත්තේ කිලිනොච්චියේ සාමාන්‍ය ජනතාවගේ නිවාස හා පොදු ගොඩනැගිලි අතරින්. යුද හමුදාව මේ සතිය මුලදී මුරිකණ්ඩි ප්‍රදේශය අත්පත් කර ගනිමින් කිලිනොච්චියේ මෙම ඉදිකිරීම් කලාපයට පිවිසුණා. දැන් ගැටුම් පවතින්නේ මෙම ගොඩනැගිලි පිහිටි ජනාවාස ප්‍රදේශයේයි. සාමාන්‍ය ජනතාව දැන් කිලිනොච්චියේ රැඳී නොමැති අතර LTTE හා හමුදාව අතර අවසන් සටන ඇවිලී තිබෙනවා. LTTE රැඳී සිටි මෙම නිවාසය රාජ්‍ය නොවන සංවිධානයක් ඉදිකර ඇත්තේ වැඩිහිටි නිවාසයක් වෙනුවෙන් බව එහි නාමපුවරුවේ සඳහන්. මෙම ගොඩනැගිල්ලේ මිදුල මැදින් LTTE ආරක්ෂක බැම්ම වැටී තිබෙනවා. අද එල්ල වූ ප්‍රහාර වලින් LTTEට දැඩි ජීවිත හානි සිදු වී ඇති බව ඔවුන්ගේ පණිවිඩ හුවමාරු මගින් තහවුරු වෙලා. LTTE මලසිරු රැසක් හා අවියාවදද හමුදාව සොයාගෙන. අද දවස පුරාම අකණ්ඩව ගැටුම් පැවතියා. අහිමි වූ ප්‍රදේශ අත්පත් කර ගැනීමට LTTE දරූ උත්සාහයන් රැසක්ම හමුදාව සාර්ථකව ව්‍යර්ථ කළා. 58 වන සේනාංකය පරන්තන් LTTE ආරක්ෂක බැම්ම බිඳහෙලීම හමුදාව උතුරු දෙසින්ද කිලිනොච්චිය කොටු කර ගැනීමක්. මේ අතර යුද හමුදාව ඊයේ බලය තහවුරු කරගත් මුලතිව් අම්බකාමම් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්ද අද නිමා කළා. 1998 ජයසිකරු මෙහෙයුමෙන්ද යුද හමුදාව අම්බකාමම් දක්වා පැමිණියා. අම්බකාමම් එම මෙහෙයුමේ යුද හමුදාවේ එක් සීමාවක් වුණා. ඉන්පසුව යුද හමුදාව උපක්‍රමශීලීව මේ ප්‍රදේශයෙන් පසුබැසීමේදී විනාශ කරනු ලැබූ යුද හමුදාවේම යුද ටැංකි දෙකක නටබුන් තවමත් අම්බකාමම් පරණ නුවර පාර ආසන්නයේ දැකගත හැකියි. එම පසුබැසීමේදී මෙම යුද ටැංකි ගුවන් හමුදාව විසින් විනාශ කරනු ලැබුවේ LTTEට හසු නොවීමටයි. තවමත් එහි නටබුන් මෙම ප්‍රදේශයේ දැක ගන්නට පුළුවන්.